මම උසස් පෙළ කරන කාලෙදී මගේ පන්ති භාර ගුරුතුමා යම් කිසි සිද්ධියක් අලලා අපේ පන්තිය මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කපුටෙක් අඹයක් කන එකද ලස්සන? ලේනෙක් අඹයක් කන එකද ලස්සන? මට මේ කතාව මතක් වුණේ ඊයේ හවස මගේ දුවයි පුතයි YouTube එකේ පුංචි වීඩියෝ ක්ලිප් එකක් බලනවා. ඒක චුට්ටක් ආදර්ශයක් දෙන කතාවක් තමයි ඒගොල්ලෝ බල හිටියේ. ඒකේ කියවෙන්නේ මෙන්න මේ වගේ කපුටෙක් ගැන. මේ YouTube වීඩියෝ එකේ හිටපු කපුටා බොහොම තරුණ ජව සම්පන්න කපුටෙක්. මේ කපුටට අවශ්‍යයි එයාට අවශ්‍ය දේ ඒ මොහොතේම ලැබෙනවාට. එයාට කෑම ඕන වුණොත් එයාට ඒ මොහොතේ කෑම ඕනේ. එයාට පියාඹන්න ඕන වුණොත් ඒ මොහොතේ පියාඹන්න ඕනේ. එයාට මොනවා හරි විශේෂයෙන් දෙයක් හොයාගන්න ඕන නම් ඒ දැන් මේ වැඩේ කරන්න ඕන. මොකද එයා ඒ තරමට ජව සම්පන්නයි. එයාට ඒ දේ කරගන්න පුළුවන් කියන විශ්වාසය එයා තුළ තියෙනවා. හැබැයි එයාට කැලේ ඉන්න අනිත් වයිස් ඒ කියන්නේ බුද්ධිමත් සත්තු එයාට කිව්වා ඔයා මේ වැඩේ කරන්න එපා, චුට්ටක් ඉවසන එකෙන් ඔයාට ප්‍රතිලාභ ගොඩක් ලැබේවි. චුට්ටක් ඉවසීම පුරුදු කරන්න. මොකද මේ කපුටට මොනවා හරි එයාට අවශ්‍ය මොහොතේ මේ ලැබුණේ නැත්නම් මෙයාට විශාල තරහක් ඇති වෙනවා. කේන්තියක් ඇති වෙනවා. එයා එතකොට බොහොම නොසන්සුන්කාරී විදියට හැසිරෙනවා. ඒක නිසා තමයි මේ වැඩිහිටි කුරුල්ලෝ මෙයාට මේ දේ කිව්වේ. හැබැයි මෙයා මේ දේ කියන හැම දෙයකම මෙයා මොකද කරේ? hina වුණා. එක දවසක් මෙයා දකිනවා කුඹුරක ගොවියෙක් දාන්නේ වගා කරගන්න. වීහිනවා කියලා හිතමුකෝ. වීහිනවා. මෙයාට බඩගිනේ. මෙයා කරන්නේ මොකද්ද? ගොවියා ඉන්නකොට ශනිකව පියාඹලා ගිහිල්ලා මෙයාට වුණාර පී ටික කන්න. හැබැයි මොකද වුනේ? අනිත් කුරුල්ලෝ බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ගොවියා යනකම් බලාගෙන ඉන්නවා. මෙයාට ඕන වුණා මේක ටක් ගාලා බොහොම වේගයෙන් මේ වැඩේ කරගන්න. මෙයා මොකද කරේ? ඉක්මනින් පහත්තලා මේක කන්න පටන් ගත්තා. මේක දැකපු ගොවියා මොකද්ද කරේ? ගල් වලින් ගහලා කපුට පන්න ගත්ත. කපුට බොහොම අමාරුවෙන් බේරිලා පියාඹලා ගියා. එතකොට හැබැයි මෙයාට හිතුණා මෙයා දැන් ගිහිල්ලා දැන් එනවා පහු රටයක් පියාඹන්න. එතකොට මෙයා දකිනවා ගොවියා ගියාගෙන් පස්සේ අනිත් පුංචි කුරුල්ලෝ පවා අර දාන්නේ රස විඳිනවා. ඒ වෙලාවෙත් එයාට හිතුණා මං ටිකක් ඉවසුවා නම් හරි නේද කියලා. නමුත් මෙයාට ටික දවසයි මේක මතක. මෙයා මොකද කරේ? මේ ඊළඟ දවසේ මෙයා දකිනවා පොඩි දිය කඩਿੱත්තක පාන් කෑල්ලක් ගහගෙන යනවා. හැබැයි මෙයාට බඩගිනි ශනිකව ඕනේ මේ පාන් කෑල්ල ගිල ගන්න. මෙයා වහාම ක්‍රියාත්මක කර පරිදි මොකද කරන්නේ? මෙයා පහත් වෙනවා අර පාන් කෑල්ල ගිල ගන්න. නමුත් මෙයාට පාන් කෑල්ල ගිල ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙයා එහෙමම අර වතුරේ ගිලෙනවා. බොහොම අමාරුවෙන් දඟලලා මෙයා මොකද කරන්නේ? අර පෙඟිච්ච තටුත් එක්ක ඉහළට පියාඹලා එනවා බොහොම අසීරුවෙන් සහ අපහසුවෙන්. ඒ වෙලාවේ මෙයාට මරණ බය කියන එක දැනෙනවා. එදා නම් එයා තේරුම් ගන්නවා නෑ මම ඉවසන්න ඕනේ. මොකද එතනම දිය කඩਿੱත්තේ හිටපු කොකා එයා ළඟට පාවෙලා ආපු අර පාන් කෑල්ල කනවා මෙයා දැක්කා. එතකොට මෙයාට අවශ්‍ය වුණා මෙයාගේ වැරැද්ද ඒ වෙලාවේ හදාගන්න. එතකොට එයා එදා තේරුම් ගත්තා ඉවසීමෙන් හිටියානම් මෙයාට මේ පාන් කෑල්ල කන්න තිබුණා කියලා. ඊට පස්සේ දවසක මෙයා දකිනවා අඹ යාන්තමින් දීගෙන එන අඹ මෙයා දකිනවා මෙයාට කන්න ඕන වෙනවා. හැබැයි මෙයාට අර පෙර අවස්ථා දෙකේදීම ලැබුණු අත්දැකීම මතකයි. මෙයා මොකද කරන්නේ? කොච්චර බඩගිනුණත් දවස් ගණනාවක් මේ අඹ ගෙඩි ටික ඉදලකම් බලාගෙන ඉඳලා මෙයා අඹ ගෙඩි දෙක ටික හොඳටම ඉදුණා. දැන් පස්සේ තමයි ඇවිල්ලා රස විඳින්න ගන්න. එතකොට එයාට දැනෙනවා එයා ඒ බලාගෙන හිටපු එකේ හොඳ ප්‍රතිඵලය. එයා රස විඳින අඹේ බොහොම පැණි රසයි. ඒ වගේ රසවත් අඹයක් එයා මිට කලින් කාලම නැහැ. එතකොට එයා තීරණය කරනවා ඊට පස්සේ සියලුම කාරණාවලදී මෙයා ඉවසීමෙන් වැඩ කරනවා කියන එක. මේ කතන්දරේ මට මතක් වුණේ මොකද මගේ පන්තියේ දියණියා
එයා ඉතාම හොඳින් වැඩ කරන දරුවෙක් බොහොම වෙහෙස මහන්සිලා වැඩ කරන දරුවෙක් මේ ළඟදි දවසක අඬනවා මාත් එක්ක ටීචර් කොයිතරම් මම වැඩ කරත් වැඩක් නැහැනේ මට ලකුණු අඩුයි. හැබැයි මම දකිනවා මෙයාගේ පේපර්ස් මාක් කරද්දි මෙයා ක්‍රමානුකූලව හරියට පාඩම ඉවර කරලා ඒ පාඩම ඉවර වුණු සැනින් ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ටික කරලා ඒ විදිහට පුහුණු කරපු ප්‍රශ්න කිහිපයක් මෙයා ඉතා හොඳින් උපරිම ලකුණු මට්ටමට ආසන්න වෙනකම් බොහොම සුළු වැරදි තමයි කරලා තිබුණේ මෙයා ලියලා තියෙනවා. එතකොට මම එයාට කියනවා පුතේ ඔයා කලබලයි. මොකද මෙයාගේ උත්තර පත්‍රය අනිත් ඒවා දැක්කම මෙයාගේ උත්තර ගලා එම මම දකිනවා බොහොම මේ කලබලයට තනින් උත්තර ලියලා තියෙන විදියක්. එතකොට මේ දරුවා බැරි දරුවෙක් නෙමෙයි. හැබැයි මේ දරුවගේ හරි ඉක්මනක් තිබුණා සහ ඉක්මනක් දැනටත් තියෙනවා මේ වැඩ ඉක්මනින් ඉවර කරගන්න ඉක්මනින් ලකුණු ලබා ගන්න. හැබැයි අපොස උසස් පෙළ කියන්නේ එහෙම ඉක්මනින් ලකුණු ලබා ගන්න පුළුවන් විභාගයක් නෙමෙයි ක්‍රමානුකූලව විෂය ආවරණය කරගෙන සංකල්ප ආවරණය කරගෙන ඊට පස්සේ ඒවා හොඳට පුහුණු වෙලා පෙර ප්‍රශ්න පත්‍ර කරලා තමයි මේක සූදානම් විය යුත්තේ. ඒ නිසා උසස් පෙළ කරන දරුවන්ට මම කියන විශේෂ දේ තමයි ඉවසීමෙන් වැඩ කරන්න. හොඳම දේ ලැබෙන්නේ ටිකක් කල් ගිහිල්ලා. හොඳම දේ ලැබන්න අපිට චුට්ටක් කල් යනවා. ඒ ගැන ඉවසිල්ලෙන් සහ විමසිල්ලෙන් බලා සිටිය යුතු වෙනවා.